Hello guys, welcome back to my channel on thing. අද ගෙනල්ලා තියෙන්නේ driving simulator එකේ වීඩියෝ එකක්. මේකේ එච්චර ලොකු gameplay එකක් නෙමෙයි. අද මම පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්න මේකේ තියෙන අලුතෙන් update එක ආපු වැඩ කැලේ ටික. අන්න පළවෙනි වැඩ කැලේ තමයි ඔයගලන්ට මෙන්න මෙතන අලුත් update එක බලා ගන්න පුළුවන් mobile PC කියලා එකක් තියෙනවා. mobile එක ටික් එක දැම්මොත් අපිට පුළුවන් අර මේකේ සාමාන්‍ය ලෝන් විදියට එලවන්න ඩ්‍රයිවර්. PC එකට දැම්මොත් ඔයගලන්ට පුළුවන් WASD වගේ ඒවෙන් කන්ට්‍රෝල් කරන්න. තව අලුතෙන් ආපු අප්ඩේට් එකක් තමයි ගාරාජ් එකේ ඔයගලන්ට දීලා තියෙනවානේ. මේ පාර වාහනේ මොඩිෆයි කරන් දීලා තියෙනවා. වාහන ගොඩක් තියෙනවා. එතකොට මෙතන මේ ගොඩක් තියෙනවා. 1 2 3 4 5ක් තියෙනවා. අනේ 6ක් තියෙනවා. මෙතනින් 4ක් තියෙනවා. එතකොට මෙතන 5ක් තියෙනවා. එතකොට මෙතන 4ක් තියෙනවා. එතකොට මෙතන 1යි ඉතින්. මේකේ ගොඩක් ඒකේ ස්කින් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ස්කින්. ලයික් වෙලාද ඔය? හරියට මෙතන එන්ජින් මාරු කරලා හැකි. මෙතන ස්කින්. එතකොට ඕන් ඔයගලන්ට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ රිම් එක වෙනස් කරගන්න පුළුවන්. හරි හෝන් එක මෙහෙම තමයි හෝන් එක. මේව ඔයගලන්ට මාරු කරගන්න පුළුවන්. දෙකනේ. ගොඩක් ඒවා ටිකක් තියෙනවා. එතකොට ඇක්චුලි අපිට සුක්කානමයි අර මේකයි ඊට පස්සේ මාරු කරගන්න පුළුවන්. හරි එතකොට තව පෙන්වන්න දෙයක් තියෙනවා. ඉන්නව පෙන්වන්න. ඉතින් තව අලුත් දෙයක් තමයි ඔයාලන්ට කලින් අප්ඩේට් එකේ මෙහෙම මිනිස්සුන්ගෙන් බහින්න පුළුවන්. බැහැලා ඉවර වෙලා ඔයාලන්ට ආපු බාස් එක නගින ඇවිදින්න කරන්න විතරනේ පුළුවන්. මේ පාර තව අලුත් දෙයක් පුළුවන්. ඔයාලන්ට ෆෝන් එකක් දීලා තියෙනවා අලුත් අප්ඩේට් එකේදී. ඒ ෆෝන් එකේ ඔයාලන්ට බාස් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ෆ්ලෑෂ් ලයිට් එක වත්ත කර හැකි. එතකොට බාස් එකේ LED දැම්ම හැකි. ඊට පස්සේ හරි ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් දොර අරින්න පුළුවන්. ඉන්න පෙන්නන්න. මේ ආකාරයට දොර අරගත්ත හැකි අපිට. ඊට පස්සේ ඉස්සරහා ලයිට් දැම්ම හැකි. ඊට පස්සේ මේ ලයිට් දැම්ම හැකි. ඊට පස්සේ අස්සා තියෙන අර DJ වගේ එකක්. DJ ලු. හරි. අර බෆල්ෙන් දින්නේ. ඒක හරි අරගත්ත හැකි ඔයගොල්ලෝ නෙමෙයි. ඊට පස්සේ අපේ ඉන්න ජනෙල්ලේ අපි ඉන්න දොර තියෙන්නේ පින් ඩ්‍රයිවිං ෂීට් එක ළඟ. ඒ දොරේ වීදුරු පාත් කරලා ඊට පස්සේ දොර ඇරි හැකි. දැන් එතකොට සිග්නල් ලයිට් දැම්ම හැකි. වයිපර් එක දැම්ම හැකි. වගේ වයිපර් එක මොකක් හරි දාන්න පුළුවන්. අර වැස්සට අර දාන්නේ. හරියට ඔන්න ඔය වගේ ගොඩක් වැඩ කැලේ ටිකක් දීලා තියෙනවා. ඊටසේ ආපහු ෆෝන් එකෙන් අයින් වුණ හැකි මේ ආකාරයට පස්සේ ඔය බස් එකට ගිය හැකි. ඔන්න වගේ ලොකු වැඩ කැලේ ටිකක් ඕගලන්ට දීලා තියෙනවා. සුපිරි අප්ඩේට් එකයි. ඊට පස්සේ අපිට මෙතනින් තමයි කන්ට්‍රෝල් කරලා තියෙන බස් එක ඇතුළේ ෆොටෝ ගන්නත් එකක් තියෙනවා. ඒ වැඩ කැලේ ටිකක් තමයි තියෙන්නේ. හරියටින් සුපිරියක් තමයි. ඊළඟට අප්ඩේට් එන්නේ. ඒ සුපිරියට ගන්නට තියෙයි. හරියටින් කියන්න බැරි වුණා. සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිත් එක්ක එකතු වෙන්න, බෙල් අයිකන කොල්ලා ගියානේ. එතකොට වීඩියෝ සාලං කරන ගෙනියත් ඇයි. ඒ වගේම යාළුවන්ට බලන් ෂෙයා කරන්න හුට්ටා යන්න නේද කිව්වා. හරි ඉතින් ඉවරයි. බස් අනතුරක්. හරි ඉතින් යාළුවන්ට බලන් ෂෙයා කරන්න අමතක කරන්න බා. වීඩියෝ එක ලයික් කරන්න. ඊළඟට ඔන් ගේම් එකක් හිටිනවා නම් කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න පුළුවන්. හරි මේකත් ඇරලා දින්නේ බලමු බස් එක හැප්පිච් එක. හරි ඉතින් බස් එක ඔය ආකාරයට කොටින් හැප්පිච් එක වෙන්නේ. හරි ඉතින් ආයෙත් හරි ආදට අපි කිල්ලෙන්න ඔයගොල්ලන්ට සුබ දවසක්. බයි බයි.